හොඳයි මම 8 වෙනි ගාන එතකොට ඔයාලා මේ තනියම හදලා ඉවර වෙලා බලන්න වීඩියෝ එක. හොඳයි 8 වෙනි ගානේ මොකද්ද තියෙන්නේ ළමයි? x වර්ගය ඍණ 10x ධන 13 බෙදීම 2x ඍණ 1යි 9 ඍණ x වර්ගයයි තියෙන්නේ නේ. හරිද? එතකොට මොකද්ද කරන්නේ ඉස්සෙල්ලාම? හරය සාධක වලට වෙන් කරගන්න. හරයේ තව සාධක තියෙනවානේ. ධන 13 බෙදනවා කීයද? 2x ඍණ 1යි මෙයාගේ සාධක තියෙනවා මොනවද ළමයි? 3 ඍණ x 3 ධන x නේ. හරිද? හරි ඔන්නම සාධක තියෙනවා. හොඳයි ළමයි. එතකොට හරි. ළමයි මෙයාගේ බින්න බක් කඩන්නයි තියෙන්නේ. x වර්ගය ඍණ 10x ධන 13 බෙදනවා 2x ඍණ 1යි 3 ඍණ x 3 ධන x. හරි. මෙයාගේ ළමයි එතකොට මොකද කරන්නේ අපි? හරේ සාධක වෙන වෙනම ලියා ගන්නවා. 2x ඍණ 1යි ධන 3 ඍණ x ධන 3 ධන x. මේක උනා ලස්සනට ලියන්න x ධන 3 කියලා. මෙතන කොහොමනම් කාට හරි කෙනෙක්ට ඍණ ලකුණක් එළියට අරන් x ඍණ 3යි කියලා ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට කලින් ළමයි වගේම ළමයි හරේ මාත්‍රය 1යි. ඒ කියන්නේ ළවයට එන්නේ නියත පදයක්. a b c වගේ දාගන්න. පැහැදිලිද? හරි. ඕන ළමයි එහෙනම් අපි දැන් පොදු හරය ගන්නවා. හරි. ඒතර එනවා x වර්ගය ඍණ 10x ධන 13 සමානයි. හරි. ඒතර මම කිව්වා කොහොම මෙතන පොදු හරය ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන මෙයාගේ හරයෙන් මේ හැම පදයක්ම ගුණ කරගෙන යන්නත් පුළුවන්. හරි. ඒතර සුළු වෙලා එන උත්තරේ ලියන්න. එළවලද? ඔය ප්‍රැක්ටිස් කරනවා. හරි. බොරුවට කාලේ කතා මේ සුළු කර කර ඉන්න එපා. හරි. මේ සුළු කින් කරන දේවල් ඉක්මනට කරගන්න. හරි. හරි. ඒතර ළමයි මෙතන 2x ඍණ 1නේ කැන්සල් වෙලා යන්නේ. හරි. ඒතර අපිට එනවා මෙතන 3 ඍණ x 3 ධන x. ධන b වතාවක් මෙතන එනවා කිය 3 ඍණ x කැන්සල් වෙලා යනවා. 2x ඍණ 1යි x ධන 3යි. ඊට පස්සේ ධන c වතාවක් x ධන 3 කැන්සල් වෙනවා. 2x ඍණ 1යි 3 ඍණ x කියලා යනවා. හොඳයි. එහෙනම් ළමයි පොඩ්ඩක් සුළු කරමු අපි තව මෙයාව ඕන්න. a වතාවක් මොකද එන්නේ? මෙතන 9 ඍණ x වර්ගය ධන b වතාවක් මෙතන සුළු කරපුවාම එනවා 2x වර්ගයක්. ඊට පස්සේ 3 වරක් 2 6x ඍණ x කියන්නේ ධන 5x එනවා. ඍණ 1 3 ගුණුනොත් ඍණ 3යි කියලා එනවා. ඊට පස්සේ ධන c වතාවක් මෙතන එනවා සුළු කරොත් ඍණ 2x වර්ගයක් එනවා. එහෙම නැත්නම් අපි ඕන මෙතන තව ටිකක් සුළු කරමු. ඕන ඍණ ලකුණක් එළියට අරගමු. එතකොට මෙතන ඍණ වෙනවනේ. එහෙම ටිකක් ලේසියිනේ. ඍණ c දාගමු. එතකොට දැන් ලේසියිනේ ටිකක් සුළු කරන්න. 2x වර්ගයයි. එතකොට ඍණ 6x ඍණ x කියන්නේ ඍණ 7x. ඍණ 1යි ඍණ 3 කියන්නේ ධන 3. ඔන්න ළමයි එහෙනම් අපි සමීකරණය ගත්තා. බහුපද සමීකරණය ගත්තා. හොඳයි. මොකද කරන්නේ ඊළඟට අපි එහෙනම් සංගුණක සමාන කරලා සමගාමී සමීකරණ ගන්නවා. හරි. x වර්ගයේ සංගුණක ගත්තා. හොඳයි. තනියම හදන්න බලන්න පොඩ්ඩක්. සමගාමී සමීකරණ ටික ගන්න. හොඳයි. x වර්ගයේ සංගුණක ගත්තොත් තමයි මෙතන එනවා එකක්. මේ පැත්තෙන් එනවා මොකක්ද එතකොට? ඍණ a ධන 2ib ඍණ 2c කියලා එනවා. ඊට පස්සේ x ගේ පළවෙනි බලයේ සංගුණක සැලකුවොත් එනවා ඍණ 10 සමානයි කීයයි කියලාද? x පළවෙනි බලයේ සංගුණක මෙතනින් එන්නේ මෙතනින් එනවා 5ib මෙතනින් එනවා කීයද? ඍණ c ඍණ 7 ගමම ධන 7ic නේ. ධන 7ic. ඊට පස්සේ නියත පදයේ සංගුණක සලකන්න මෙතන තියෙනවා 13ක්. එයා සමානයි මෙතනින් එනවා 9යි a. හරි මෙතනින් එනවා ඍණ 3යි b.
මෙතනින් එනවා ඍණ 3යි c කියලා. හරිද? ඔන්න එහෙනම් නොදන්නා පද 3යි සමීකරණ 3යි. හරි. ඔන්න සමගාමී සමීකරණ 3ක් ආවා අපිට එහෙනම්. හරි. මේ තුන විසඳලා ළමයි ABC හොයන්න වෙනවා. හරිද? හරි. අපි පොඩ්ඩක් ඔයාලට තේරෙන්නම හරි. මෙයාව ABC බලන්න ඔයාලා තනියම හදාන්න බලන්න මේ සමගාමී සමීකරණ විදිහට කරන් විසඳන්න. වැඩේ පොඩ්ඩක් අමාරු වෙනවා එහෙම කරන්න කියලා. හරි. ඒක නිසා ඔයාලටම තේරෙනවා මෙතන ABC පද 3යි සුට්ටක් අමාරුනේ. හරි. අර කෙටි ක්‍රමය පාවිච්චි කරලා හොයන්න බලන්න try එකක් දාන්න. cover up method එක පාවිච්චි කරලා හොයන්න try එකක් දාන්න. ABC උත්තර ටික. හොඳයි. කොහොමද මේක බලන්න. හොඳයි. බලන්න කොහොමද? ළමයි ඔන්න කැපිටල් A හොයන්න නම් හරි A ගේ හරය කීයද 2x ඍණ 1යි. එයා බිඳුව වෙන්නේ කීයද x සමානයි 2න් එක දැම්මොත් තමයි කැපිටල් A ගේ හරය බිඳුවක් වෙන්නේ. එහෙනම් මෙන්න මේ අපිට පරිමේෂිතයේ A ගේ හරය වහ ගන්නවා. A ගේ හරය 2x ඍණ 1නේ. අන්න 2x ඍණ 1 වහගත්තා ළමයි. 2x ඍණ 1 වහගත්තා. ඉතුරු හැම එකකටම x සමානයි 2න් එක දදා යනවා. හරි. මොකක්ද එන්නේ එතකොට? හරි. මෙතන එනවා x සමානයි 2න් එක දාපුවාම එතකොට කැපිටල් A ගේ උත්තරේ ළමයි එන්නේ. හරි. 2න් එකේ වර්ගය ඍණ 10 ගුණ වෙනවා 2න් එකෙන් ධන 13 බෙදනවා කීයද? මෙයා වහගත්තනේ. 3 ඍණ 2න් එක වතාවක් 3 ධන 2න් එක. පැහැදිලි? මෙයාව සුට්ටක් සුළු කරමු ළමයි. කීයද එන්නේ? අපි උඩ ළමයි එතකොට මෙතන 4න් 1යි. මෙතන ඍණ 10ට 2 සුළු කරනවාම ඍණ 5යි ධන 13. යට එනවා බෙදීම කීයද? 3 වරක් 2 6යි. 6 ඍණ 1 කියන්නේ 5යි. එතකොට 5 බෙදීම 2 ගුණ කිරීම 3 වරක් 2 6යි. 1යි 7යි. 7 බෙදීම 2යි කියන්නේ. හරි. සුළු කරොත් කීයද එන්නේ? එතකොට මෙතන 2 මෙතන පොදු හරය ගත්තොත් කීයද? 13 ඍණ 5 කියන්නේ 8යි නේ. හරි. එතකොට 4න් 1 ධන 8 බෙදනවා 4ක් 5 35යි 35 බෙදීම 4න් නේ. හරි. එතකොට සුළු කරොත් එනවා කීයද? එතන සුළු කරොත් 4ක් 8 32යි 1යි 33යි 33 බෙදීම 35යි කියලා එනවා කැපිටල් A ගේ උත්තරේ 4 කැන්සල් වෙලා යනවා ළමයි. බ්‍රැකට් දෙකම තියෙන නිසා. හරිද? ඔන්න අපිට කැපිටල් A ගේ උත්තරේ ලේසියෙන් ආවා. හරි. හරි. ඔයාලා සමගාමී සමීකරණ ටික අරගෙන විසඳුවා කැපිටල් A ට එන්නේ ඔය උත්තරේම තමයි. හොඳයි. කැපිටල් B හොයන්න ඔය වගේ. නැත්නම් පැත්තකින් ලියා ගන්න කැපිටල් A ගේ උත්තරේ. B හොයන්න ඔය වගේ ළමයි. හරි කැපිටල් B කොහොමද එන්නේ ළමයි එතකොට? මෙතන B ගේ හරය 3 ඍණ x තියෙන එයා බිඳුවට සමාන වෙන්නේ කීයද? x සමානයි 3ට. හරි එහෙනම් මේ පරිමේෂිතයේ B ගේ හරය වහ ගන්නවා. 3 ඍණ x වහ ගන්නවා. උට දාන්නේ නැහැ. හරි උට මොකොත් දාන්නේ නැහැ. හරි. එහෙනම් ඉතුරු ඒවට දානවා x සමානයි 3. උතර කීයද එන්නේ? මෙතන එනවා. හරි උට පිළිවෙලට දාමු ඉස්සෙල්ලා. 3 වර්ගය ඍණ 10 වතාවක් 3 ධන 13 බෙදනවා කීයද? 2 ගුණ කිරීම 3 ඍණ 1 වතාවක් මෙතන දැන් මෙයා වහගත්තා ළමයි. හරි. 3යි ධන 3 නේ. හරි ඉතුරු කරොත් කීයද එන්නේ? 3 වරක් 3 9යි ඍණ 30යි ධන 13යි. බෙදනවා 3 වරක් 2 6යි 6 ඍණ 1 5යි 5 ගුණනවා 3යි 3යි 6යි. ඉතුරු කරොත් කීයද එන්නේ? 9න් 30ක් අඩු වුණාම කීයද?
Oops. Kalau hadang deh, mangkek lagi hadang nang. Kira namanya Rina Tiha Dana Dahatuna Rina Atak udah Rina Atak Rina Atta බෙදීම පහවරක් 6 නේ. මෙතනත් සුළු වෙනවා ළමයි. 6ට 8ට සුළු වෙනවා 3යි 4යි නේ. එතකොට ඍණ 4 බෙදීම 15යි කියලා වුණා. B ගේ උත්තරේ ආවා අපිට. හරි ඔය විදිහට ළමයි නා C ගේ උත්තරෙත් හොයන්න. B සමානයි ඍණ 4 බෙදීම 15 C කියන්නේ. හොඳයි. කලින් හදන්න. හරි. එතකොට ළමයි දැන් C කොහොමද යන්නේ? ඕනනම් කලින් අපි දැන් BC දන්න නිසා මේ සමීකරණයට ආදේශ කරලා ගන්නත් පුළුවන්. කමක් නැහැ. So AB දන්න නිසා මේ සමීකරණයට ආදේශ කරලා C හොයන්නත් පුළුවන්. අපි මෙතනින් cover up method එක practice කරන්න ඕන නිසා මෙතනින් අරන් ඉන්න. එතකොට ළමයි මේකේ C හරය x දාන 3යි. එයා බිඳුවට සමාන වෙන්නේ කීයද? x සමානයි ඍණ 3. ඒ තමයි C ගේ හරය බිඳුවක් වෙයි. හොඳයි එහෙනම් C ගේ හරය වහගත්තා. කො 3 දාන x ඌව වහගත්තා. ඉතුරු හැම එකකටම ඍණ 3 දැම්මා ළමයි. හරි එතකොට අපිට එන්නේ C ගේ උත්තරේ. ඍණ 3 දාන්න next කියන්නේ ඍණ 3 වර්ගය ඍණ 10 ගුණ වෙනවා ඍණ 3ෙන් ධන 13 බෙදනවා කීයද? එතකොට මේක වහගත්තා. ඉතුරු ඒවට ඍණ 3 දැම්මා. හරි. දේවතාවක් ඍණ 3 ඍණ 1 x මෙයා වහගත්තානේ. ඊපස්සේ 3 ඍණ 3 නවා. හොඳයි. මොකද වෙන්නේ? ඍණ 3 වර්ගය කියන්නේ 9යි. මෙතන ඍණ 10 ඍණ 3 ගුණොත් ධන 30යි. ධන 13යි. බෙදනවා කීයද? මෙතන 2 ඍණ 3 ගුණුණා ඍණ 6යි. sorry. ඍණ 6යි ඍණ 6යි ඍණ 1යි ඍණ 7යි. ඍණ 7 ගුණුණා මෙතන ඍණයි ඍණයි ධනයි. يعني 3යි 3යි 6යි. සුළු කරොත් එනවා කීයද? 30යි 13යි 43යි 43ට 9ක් එකතු වුණා කීයද? 43ට 9ක් 52යි. 52 බෙදුවා ඍණ 7 ගුණ කිරීම හරි. චුට්ටක් සුළුව කරා අපිට බෙදන්න පුළුවන් නේ. චුට්ටක් සුළු කරොත් එනවා අපිට 52 බෙදීම ඍණ 26 බෙදීම 21ක් කියලා. මෙතන සුළු කරන්න පුළුවන් ළමයි. හරි. 6ට 52කට යනවනේ. පොදුම තියෙනවා. හරි. ඒතකොට ළමයි C ගේ උත්තරේ ආවා ඍණ 26 බෙදීම 21යි කියලා. හරිද? ඔන්න අපි එහෙනම් A B C උත්තර ටික ගත්තා. හරිද? දැන් අනේ නම් බින්න භාගෙ ලියන්න. හරි හරියට ලියන්න ළමයි. පටලවලා ලියන්නේ නැහැ. හරි. මෙතෙන්ට A කියන්නේ 2x ඍණ 1 හරියට එන්න ඕනේ කැපිටල් A ගේ උත්තරේ. හරි. 33 බෙදීම 35ක් එන්න ඕනේ. හරි. එතෙන්ට ඍණ ඒවා ලියන්නේ නැහැ මොකද? B ගේ C ගේ ආපු උත්තර ලියන්නේ නැහැ. හරි. එහෙම ලියුවත් සම්පූර්ණයෙන්ම වැරදි. හොඳයි. එතකොට මෙතන මම පල්ලෙහාට ලියනවා. ඔයාලා ලස්සනට හරියට ලියන්න පල්ලෙහාට. හරි. ආයේ මෙයා ලියලා. හරි. එතකොට කැපිටල් A ගේ උත්තරේ 33 බෙදීම 35යි. හරි. එතෙන්ට එනවා 35යි. හරි. ඊට පස්සේ ධන B ගේ උත්තරේ ඍණ 4 බෙදීම 15 වෙනවා. හරි. එතකොට මෙයා ඍණ 4 බෙදීම 15යි. පස්සේ C ගේ උත්තරේ ආවා ඍණ 26 බෙදීම 21යි. 21 වතාවක් මෙන්න මෙයානේ. හරි. ඔබ ඊට වඩා ලස්සන ලියන්න පුළුවන් නේ. මෙයා සමානයි 33 බෙදීම 35 වතාවක් 2x ඍණ 1. අනවල මෙතන රියල් ලකුණක් ගමු. ඒතකොට ලස්සනයි. ඒතකොට රියල් ලකුණක් එළියට ගත්තාම මෙතන මොකද x ඍණ 3 වෙනවා. මෙතන ඍණයි ඍණයි ධන වෙනවා. ධන 4 බෙදීම 15 වතාවක් x ඍණ 3 ඍණ 26 බෙදීම 21 වතාවක් x ධන 3. හරිද?
ඔන්න අපිට ලේසියෙන් බින්න බාග කඩන්න පුළුවන් ඔය විදිහට. හරි. හොඳයි. අපි ඊළඟට හදමු ළමයි ටියුට් එකේ අපේ අපි එක ගානක් හදමු තව. හරි. අපි ගාන ටික හදමු. මේ හොඳයි. 12 වෙනි ගාන හදමු ළමයි අපි. 12 වෙනි ගාන try කරමු. හරි. වීඩියෝ පෝස් කරලා try කරන්න. හොඳයි. 12 වෙනි ගානේ තියෙනවා ළමයි මොකක්ද? x ධන 3 බෙදීම x වර්ගය ධන x නේ. හරි. මෙයාගේ ළමයි හරය එතකොට සාධක තියෙනවා නේ. x ධන 3 බෙදනවා. එතන x එකක් ගන්න පුළුවන් එළියට. එතකොට x ධන 1යි නේ. හරි. එහෙනම් මෙන්න මෙයාගේ බින්න භාග අපිට කඩන්න පුළුවන්. හොඳයි. x ධන 3 බෙදනවා x වතාවක් x ධන 1 සමානයි. එහෙනම් සාධක වෙනම ලියුවා. x ධන 1. හරි තමයි යාගේ ලවය. එතකොට නියත පදේ. හරි එහෙනම් ළමයි පොදු හරය ගන්න පිටනවා a වතාවක් x ධන 1 ධන bx කියලා. හරි x පළවෙනි බලයේ සංගුණක ගන්න 1 නේ මෙතන තියෙන 1 සමානයි. එතකොට මෙතනින් එනවා a ධන b කියලා. x බිඳුවේ බලයේ සංගුණක ගත්තොත් මෙතන තියෙන්නේ 3යි 3 සමානයි. මෙතන ඉන්නේ a b එකක් එන්නේ අන්නමයි. a ට මෙතන කෙලින්ම 3යි කියලා එනවා. හරි. එතකොට බලමු අපි නිකන් අර කවර් අප් මෙතෙන් දෙන්න අපිට එනවද කියලා මෙතන ආපු උත්තරේ. හරි. එතකොට තමයි කැපිටල් a හොයන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ? a ගේ හරය බිඳුව වෙන එක බලමු. a ගේ හරය x නේ ළමයි. එතකොට එයා බිඳුව වෙන්නේ කේදද? x සමානයි බිඳුවේදී නේ. එහෙනම් මේකේ x කැපිටල් a ගේ හරය වහගත්තා x නේ ඌ වහගත්තා. ඉතුරු වෙවට මේක බිඳුව වෙලා ගියා දැම්මා. බිඳුවේදීනේ බිඳුව වෙන්නේ. කියන්නේ හරය බිඳුවක් වෙන්නේ x සමානයි බිඳුවේදී. නම් බිඳුව දැම්ම ඉතින් මෙතන බිඳුව දාන 3 කියන්නේ 3යි බිඳුව දාන 1 කියන්නේ 1යි. 3 වෙද්දීම 1 කියන්නේ 3යි නේ. අනේ කැපිටල් A ට අර උත්තරේ වෙනවා. හරිද? හොඳයි. එහෙනම් මෙතනින් අපිට සමීකරණයම ගන්න පුළුවන් ඕන නම් මෙයා පළවෙනි සමීකරණය කිව්වා. පළවෙනි සමීකරණ අපිට ගන්න පුළුවන් ඕන නම් B උත්තරේ නේ. B කීයද එතකොට? 1 රින 3නේ. රින 3යි. ඒ කියන්නේ රින 2යි. B සමානයි රින 2. ඔන්න බලන්න කවර අප් මෙතන දෙකකින් ගන්න පුළුවන් කියන්නේ. හරි. b ගේ හරය x ධන 1යි ඌ බිඳුව වෙන්නේ x සමානයි ඍණ 1ේදී. එහෙනම් මෙයාගේ පරිමේෂිතයේ මෙයාගේ b න හොයන්න ඕනේ. උගේ හරය වහගත්තා. අපි ඍණ 1 දැම්මනේ. ඊට දැන් එතකොට. මෙතන එනවා ඍණ 1 ධන 3යි. ඍණ 1 ධන 3යි බෙදනවා. හරි. ඍණ 1 නේ. හරි. ඍණ 1 ධන 3 කියලාද ළමයි? 2යි 2 බෙදීම ඍණ 1 කියන්නේ අන්න ඍණ 2යි යන්නේ. හරිද? මේ උත්තරේ වෙනවා කවර් අප් මෙතඩ් එක. හරිද? ඒතර අර සමගාමී සමීකරණ මේ වගේ ගාන කරනම් කවර් අප් මෙතඩ් එක ඕනෙත් නැහැ. අපිට ලේසියෙන් ගන්න පුළුවන්. නමුත් අර කලින් ගාන වගේ සමගාමී සමීකරණ 3ක් විතර එනකොට වැඩේ පොඩ්ඩක් අමාරු වෙනවා. හරිද? හොඳයි. බොහොම ලේසියෙන් හදාගෙන යන්න පුළුවන් ගණන් ටික. හොඳයි. අපි ටුට්ටක් දැන් මේ වෙනකල් හැදුවේ ටිකක් ලේසි ඒවානේ. හරි. තව සංකීර්ණ ඒවා තියෙනවා. හරි. අපි ටුට්ටක් වෙනස් එකක් හදමු. අපි 9 වෙනි ගාන හදමු නම. ටියුට් එකේ 9 වෙනි ගාන. හරි තනියම හදන්න. try කරන්න. හරි ඉස්සලා තනියම හදන්න try කරන්න. අප්පා. මේක ලා ඊට සාධක වෙන් කරන්න ඕනේ. හරි. කොහොමද එතකොට? x ධන 3 බෙදීම x වතාවක් x ධන 1 සමානයි. එතකොට කැපිටල් A දාගත්ත x නේ. කැපිටල් A ට උත්තරේ කීයද අපිට? මේකාගේ බිඳුව කරා 3යි නේ. ධන x ධන 1යි ඊට ආවේ ඍණ 2යි නේ. හරි. ඍණ එතකොට 2යි. හරි. ඔන්න අපිට බින්න භාග කැඩුවා මේ ගාන. හොඳයි අපි 9 වෙනි ගාන හදමු ළමයි. නමේ ගාන මොකක්ද තියෙන්නේ? x බෙදීම x ඍණ 1යි x වර්ගය ධන 1යි. හරි ළමයි. බලන්න
අපි කීවේ මොකක්ද ඉස්සරලාම හරය සාධක වලට වෙන් කරන්න නේ. හොඳයි. මෙයාගේ ළමයි සාධක තියනවද දැන්? හරේ සාධක කඩලා තියෙන තවත් සාධක වලට කඩන්න පුළුවන් මෙයා. x වර්ගය දාන එක. තාත්වික සාධක වලට කඩන්න බෑ තවදුරටත්. හරි. ඒක නිසා කරන්න දෙයක් නැහැ. ඔහොමම තමයි තියාගන්න වෙන්නේ. හරි. දැන් මෙතෙන්ට එනවා x ඍණ 1යි ධන මෙතෙන්ට එනවා x වර්ගය ධන 1. දැන් මම ලවය තෝරගන්න කිව්ව කොහොමද ළමයි? ලවය තෝරගන්න කිව්වේ හරේ මාත්‍රයට එකක් අඩුයි. හරි. මෙයාගේ හරය කීයද? x ඍණ 1යි. හරි. ඒ කියන්නේ x ඍණ මාත්‍රය කීයද? එතකොට මෙයාගේ x පළවෙනි බලයෙන් තියෙන්නේ. එතකොට මාත්‍රය 1යි. එකෙන් එකක් අඩු වුණා බිඳුවයි. හරි. ඒ කියන්නේ ලවයට එන්නේ මාත්‍රය බිඳුව වෙච්ච ශිතයක්. ඒ කියන්නේ නියත පදයක්. හරි. පටසේ දැන් මුගේ මොකද වෙන්නේ මේ? මේකගේ හරේ මාත්‍රය කීයද? 2යි ළමයි. හරි. 2 ඍණ 1 1යි. එහෙනම් උඩ මෙයාගේ ලවයට එන්නේ ළමයි පළවෙනි මාත්‍රයේ ශ්‍රිතයක්. පළවෙනි මාත්‍රයේ ශ්‍රිතයක් කියන්නේ මොකක්ද? රේඛීය ශ්‍රිතයක් නිකන් bx ධන c වගේ එකක්. පැහැදිලිද? ඔන්න bx ධන c වගේ එකක් එනවා. පැහැදිලි? හොඳයි. දැන් මොකද කරන්න අපි? කලින් වගේම ළමයි. හරි. x ඍණ 1 වතාවක් x වර්ගය ධන 1කින් ඕනනම් දෙපැත්තම ගුණ කරන්න. අපිට එතකොට මෙතන ගුණ කරද්දි හරි මම ඕන ආයෙ ලියන්න පොඩ්ඩක්. ඔයාලට පුරුදු වෙන්න. හරි. x දෙදීම x ඍණ 1 වතාවක් x වර්ගය ධන 1 දෙපැත්තම ගුණ කරනවා. හැම පදයක්ම ගුණ කරනවා. අපිට මෙයාට මෙයා කැන්සල් වෙලා යනවා. x සමානයි කැපිටල් A වතාවක් x ඍණ x ඍණ 1 ගියා x වර්ගය ධන 1 ධන bx ධන c වතාවක් x වර්ගය ධන 1 x වර්ගය ධන 1 ගියා x ඍණ 1. පැහැදිලිද? හරි. එතකොට මේකගේ හරි සංගුණක සමාන කරමු අපි. හරි. හරි. මෙයාව තව සුළු කරගන්න ඕන නම් නයි ධන එතන මම ඇත්තටම මේ අපේ පන්ති ළමයින්ට මේ කලින් බහුපදීශිත පාඩමේ මම උගන්වද්දි කිව්වා මෙයාව සුළු කරන්න ඕනෙත් නැහැ එළිම ලියන්න පුළුවන් නම් ලියන්න කියලා. හරි අපි කමන්නේ මෙතනදි කරමු. හරි bx වර්ගය ඍණ bx c ගෙන් ගුණ වෙනවා ධන cx ඍණ c නේ. හරි. හරි සංගුණක සමාන කරමු. x වර්ගය තියෙනවා පදයක් x වර්ගයේ සංගුණක සමාන කරොත් මේ පැත්තේ නෑ. ඒ කියන්නේ බිඳුව සමානයි a එනවා. මෙතනින් එනවා ධන b. ඊට පස්සේ x ගේ පළවෙනි බලයේ සංගුණක සැලකුවොත් මෙතන තියෙනවා එකක් 1 සමානයි x ගේ පළවෙනි බලයේ සංගුණකනේ. මෙතනින් එන්නේ ඍණ b ධන c කියලා. x ගේ දෙවෙනි බලයේ සංගුණක සැලකුවොත් මේ පැත්තේ නෑ බිඳුවයි සමානයි. මෙතනින් එනවා a මෙතනින් එනවා තමයි ඍණ c නේ. a ඍණ c කියනවා. ඔන්න නොදන්නා පද 3යි සමගාමී සමීකරණ 3යි ඉසබලා හොයන්නයි තියෙන්නේ. තමයි පොඩ්ඩක් අමාරුයිනේ. ඉතින් අමාරුයි. හරි. අන්න මෙතන මොකද වෙන්නේ ළමයි? හරි. මෙතන අපිට cover up method එකකින් ළමයි එතකොට capital A ගේ උත්තරේ ගන්න පුළුවන්. හරි. A ගේ හරය කීයද? x ඍණ 1යි. එයා බිඳුවට සමාන වෙන්නේ x සමානයි 1 එහෙනම් x සමානයි 1 දැම්මා මෙයාගේ හරය වහගෙන. x ඍණ 1 වහගත්තා x සමානයි 1 දැම්මා ඉතුරු තියෙන හැම පදයක් කරනවා. හරි. එතන ලවයේ තියෙනවා එකක් හරයේ තියෙනවා 1 වර්ගය ධන 1. ඒ කියන්නේ කැපිටල් A සමානයි 2න් 1යි කියලා එනවා. අන්න ළමයි. දැන් මේ ගානේ bx ධන c ගේ හරය බිඳුව වෙන්නේ කීයද? x වර්ගය සමානයි ඍණ 1 දී නේ. අපට සිරි x වර්ගය ඍණ 1ට සමාන වෙන්න පුළුවන්ද ළමයි? දැන් මොකක් හරි සංඛ්‍යාක වර්ගයක් හැමතිස්සෙම ධන වෙන්න බෑ. ඒ කියන්නේ x කියන එක නා තාත්වික වෙනවා. ඒක නිසා ළමයි මෙන්න මේ වගේ එකක අපිට BC උත්තර හොයන්න බෑ cover up method එක පාවිච්චි කරලා. පැහැදිලි? අන්න එතකොට අපිට කලින් වගේම මෙතන සමගාමී සමීකරණ වලට ආපු උත්තර වලට ආදේශ කරලා ගන්න වෙනවා. මේ වගේ එකකට cover up method එක දාන්න බෑ. මොකද මේකේ හරිය බිඳුව වෙන්නේ නැහැ නේ. x ගේ x ගේ කියන්නේ තාත්වික වෙනකොට. හොඳයි. එතකොට ළමයි කැපිටල් A ගේ උත්තරය 2න් 1යි නම් මේ පළවෙනි සමීකරණය පාවිච්චි කරලා මට කියන්න පුළුවන් b සමානයි කීයද? කැපිටල් A සමානයි 2න් 1යි නම් b සමානයි ඍණ 2න් 1යි. ඊට පස්සේ මෙතනින් කියන්න පුළුවන් වුණා
C සමානයි කැපිටල් A ට තුන්වෙනි සමීකරණ පාවිච්චි කරොත් ඒ කියන්නේ C උත්තරය දෙනවා අපිට 2 1යි කියලා. හරි ඔන්න ළමයි A B C උත්තර ආවා. දැන් ආයේ වෙනව බින්න භාග ලියන්න ඕන. කොහොමද එන්නේ එතකොට එහෙනම්? හිතෙනවා එහෙනම් x බෙදීම x ඍණ 1 වතාවක් x වර්ගය ධන 1 සමානයි කැපිටල් A ට ආවේ 2 1යි x ඍණ 1 ධන b ට ආවේ ඍණ 2 1යි x c ට ආවේ 2 1යි සම්පූර්ණ එක බෙදනවා x වර්ගය ධන 1. හරි. ඊළඟ මෙයාගේ හරය මෙයාගේ ලවයේ මෙතන 2 1ක් පොදුයි. ඒ නිසා අපිට ඕන්න එකයි මෙතන 2 1ක් ගන්න පුළුවන් විදියට. එහෙම ගත්තොත් එනවා මෙතන ඍණ x ධන 1 බෙදීම x වර්ගය ධන 1යි කියලා. හරිද? ඔන්න අපි බින්න භාග කැඩුවා. හරි. කොහොම චූටි දේවල් ටිකක් තියෙනවා. හරිද? දැන් පාඩම මම හිතනවා පොඩ ඔළුවට අල්ලලා ගිහින් ඇති කියලා. හරි. අපිට ටියුට් එකේ ගණන් ඔයාලට කාගෙන හදන්න පුළුවන්. හොඳයි. අපි හදමු ඊළඟට හරි අපි 16 වෙනි ගාන හදමු නේද? ටියුට් එකේ 16 වෙනි ගාන. තනියම හදලා ඉන්න ළමයි. හොඳයි. 16 වෙනි ගාන මොකක්ද තියෙන්නේ එතකොට? 5 ඍණ x බෙදනවා 2x වර්ගය ධන x ඍණ 1. හරි. බලන්න. හරය සාධක වලට වෙන් කරන්න. 2x වර්ගය ධන x ඍණ 1 තියෙන්නේ නේ. හරි. ලස්සන සාධක තියෙනවනේ. කොහොමද? 2x ධන 1යි ඍණ 1යි දැම්මම හරිනේ. හා. දැන් සාධක වෙන්නේ. දැන් බින බා කඩන්න පුළුවන් පටස් ගාලා. කොට 2x ඍණ 1යි ධන x ධන 1යි. හරි. එතකොට එතනත් කලින් වගේ වෙනවයි නියත පදේ ඉන්නේ. හරි. එතකොට 5 ඍණ x සමානයි පොදු හරය ගන්න. x ධන 1 ධන b වතාවක් 2x ඍණ 1. හරි. සංගුණක ගන්න. x පරිබලයේ සංගුණ සැලකුවොත් මෙතන තියෙන ළමයි ඍණ 1. ඍණ 1 සමානයි a ධන 2යි b. ඊට පස්සේ සංගුණක සැලකුවොත් 5 සමානයි කියලා එනවා මෙතන a ඍණ b ට. ඔන්න පළවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය. හරි. සමගාමී සමීකරණ විදිහට සලකලා ඕනනම් හදන්නත් පුළුවන්. කවර් අප් මෙතඩ් එකෙන් හදන්නත් පුළුවන්. හරි. මම ඔයාලට මෙතන කවර් අප් මෙතඩ් එක ප්‍රැක්ටිස් කරන නිසා කවර් අප් මෙතඩ් එකට යනවා. හරි. හරි. අපි ඉස්සල්ලාම කැපිටල් A ගේ උත්තරය එහෙමු. හරි. කැපිටල් A ගේ උත්තරය හොයන්න නම් මොකද වෙන්න ඕනේ ළමයි? හරි. A ගේ හරය 2x ඍණ 1 බිඳුවට සමාන කරන්න. එයා බිඳුව සමාන වෙන්නේ x සමානයි 2 1 1 දී. x සමානයි 2 1 නම් මේකට ගන්න අපි මේකේ හරය වහගන්න. හරි 2x ඍණ 1 වහගත්තා. හරි. හරි. මෙතන 2x ඍණ 1 වහගත්තා. x සමානයි 2 1 දැම්මා. 5 ඍණ 2 1 බෙදනවා 2 1 ධන 1. හරි. සුළු කරොත් එනවා කියන 5 වරක් 2 10යි 10 ඍණ 1 9යි. 9 බෙදීම 2 බෙදනවා මෙතන 2 1 2 1 3යි 3 බෙදීම 2. ඒ කියන්නේ 2 2 ගියා 9 බෙදීම 3 කියන්නේ 3. එතකොට කැපිටල් A සමානයි 3යි කියලා. කැපිටල් A 3යි නම් ඊට B හොයන්න පුළුවන් කොහොමද? හරි ඕන මෙතනත් සමීකරණ ආදේශ කරලා ගන්න පුළුවන්. මම කවර් අප් මෙතඩ් එක මෙතඩ් එකෙන් හදන්න. හරි. කවර් අප් මෙතඩ් එකෙන් හදුනනම් කොහොමද? b ගේ හරය බැලුවා x ධන 1යි u බිඳුවට සමාන වෙන්නේ x සමානයි ඍණ 1 දී. හරි. ඔබ ලියන්න එපා ළමයි. හරි. මේ x සමානයි 2 1 x සමානයි ඍණ 1යි කියලා මම ලියන්නේ. ඔබ ලියන්න එපා. ඇත්තට හොඳ නෑ ඒක. හරි. මේ ඔයාලා ටිකක් පැන්සලෙන් ලියලා උනම මකලා දාන්න. හරි. හරි. එතකොට x ධන 1 බිඳුව සමාන x සමානයි ඍණ 1 දී.
හරි x දාන එක වහගත්තා. එතකොට b සමානයි කීයද? 5 ඍණ 1 බෙදනවා කීයද? 2 ගුණ කරා ඍණ 1ෙන් ආය ඍණ 1ක් අඩු කරානේ. 5 ඍණ 1 කියන්නේ ළමයි එතකොට 6යි. එතකොට ඍණ 2යි ඍණ 2 ඍණ 1 කියන්නේ ඍණ 3යි. ඒ කියන්නේ b සමානයි ඍණ 2යි කියලා. බලන්න එනවද කියලා? a සමානයි 3නේ ආවේ. මේ සමීකරණ ආදේශ කරනවා කියන එනවනේ. 5 ඍණ 3 සමානයි ඍණ b. ඒ කියන්නේ b සමානයි ඍණ 2. හරිද? ඔන්න බොහොම ලේසියෙන් අපිට a b උත්තර හොයන්න පුළුවන්. හරිද? හරි. දැන් වෙන ඊට පස්සේ නම් ලියන්න. දෙන්නම් එනවා අවසානයේ මෙයාගේ ඉන්න භාග 3යි ඍණ 2යි නේ. එතන 3යි ඍණ 2යි. හරිද? අවසාන ඔය විදිහට ලස්සනට ලියන්න. හරි. මේක ලියන්න ඕනේ නැහැ. මේ චුට්ට ලියන්න අවසාන. හරි. හොඳයි. අපි හදමු ළමයි හොඳයි අපි ටියුට් එකේ හදමු ළමයි 23 වෙනි ගාන. ටියුට් එකේ 23 වෙනි ගාන හදමු. හරි 23 ගාන. ටියුට් එකේ 23. හරි තනියම හදලා ඉවරලා වීඩියෝ බලන්න. හරි මොකක්ද තියෙන්නේ එතකොට? x වර්ගය ධන 2 බෙදනවා x වර්ගය ධන 2x ධන 2 වතාවක් 2x ධන 1 කියන්නේ. හොඳයි ළමයි. බලන්න එතකොට x වර්ගය ධන 2x ධන 2ට සාධක තියෙනවද? හරි. ඔයාලට තේරෙනවා මෙයාට සාධක නැහැ නේ. මොන නිකන් සාධක තියෙනවා වගේ කියලා හිතනවා පොඩ්ඩක් වර්ග පූර්ණය කරලා බලන්නකෝ. එතකොට මෙයා වර්ග පූර්ණය කරද්දී x වර්ගය ධන 2x එන්න නම් මොකක්ද එන්න ඕනේ? x ධන 1 වර්ගය වෙන්න බෑ. එතකොට මේ පළවෙනි පදේ වර්ගය x වර්ගය ලැබෙනවා දෙවතාව පද දෙකේ ගුණිතේ 2x ලැබෙනවා. ධන එකක් වැඩිපුර එනවා. ඌ අඩු කරා ඍණ 1යි. ධන දෙකක් වෙනම තියෙනවා. කියන්නේ කියලා අපිට එන්නේ x ධන 1 වර්ගය ධන 1යි කියලා. එතකොට මම ඔයාලට තේරෙනවා වර්ග දෙකක අන්තරයක් වගේ එහෙම නැහැ නේ. මෙතන ධන නේ තියෙන්නේ. අපිට මේවා සාධක වලට වෙන් කරන්න බෑ තවදුරටත්. හරි. මෙයාට සාධක නැහැ. ඔයාලා මේ වර්ග සමීකරණ පාඩම ඉගෙන ගන්න නම් තියෙන්නේ අපිට පුළුවනි මේ අර මෙයාගේ විවේචකය හොයලා තීරණය කරන්න සාධක තියෙනවද නැද්ද කියන එක. හරි. එතකොට මෙයාගේ සාධක නැහැ. එහෙනම් කරන්න දෙයක් නැහැ. අපිට x වර්ගය ධන 2x ධන 2ම තමයි ලියන්න වෙන්නේ. ධන 2x ධන 1. හරි. එතකොට මෙයාගේ හරේ මාත්‍රය කීයද? 2යි. අන්න 2 ඍණ 1 1යි. එහෙනම් මෙයාට එන්නේ පළවෙනි මාත්‍රයේ බහුපදයක්. හරි. ඒ කියන්නේ ax ධන b වගේ එකක් තමයි. මෙයාගේ මාත්‍රය 1යි 1 ඍණ 1 බිඳුවයි කියන්නේ නියත පදයක් කියන්නේ. c වගේ දානවා. හරි පොදු හරය ගන්න ළමයි. අපිට එනවා x වර්ගය ධන 2 සමානයි ax ධන b වතාවක් 2x ධන 1 ධන c වතාවක් x වර්ගය ධන 2x ධන 2 කියන්නේ. හරි. එතකොට ළමයි ඕනනම් Tamanට අමාරුයි නම් මෙයා ප්‍රසාරණය කරලා ඉවර වෙලා ආයේ ඊට පස්සේ සංගුණක සමාන කළ සමීකරණ ගන්න. හරි අපි ප්‍රැක්ටිස් කරමු ඒ වුණාට මෙයා මෙහෙම තියෙද්දිම සංගුණක සමාන කරන්න. හරි මෙයා තවදුරටත් සුළු කරන්නේ නැතුව. මේ බලන්න. හරි. එතකොට අපි ඉස්සරලාම x වර්ගයේ සංගුණක සමාන කරමු. මේ පැත්තේ තියෙනවා මොකක්ද? 1. x වර්ගයේ සංගුණක කොහොමද දෙන්නේ ළමයි? ax 2x කින් ගුණුනොත් තමයි x වර්ගයේ පදයක් හැදෙන්නේ නේ. එතකොට x වර්ගයේ සංගුණකය කීයද? 2a නේ. වෙන x වර්ගයේ පද හැදෙන්නේ නැහැ ළමයි මේකේ ගුණ වෙලා. එහෙනම් ඔච්චරයි. ඊට පස්සේ මෙතනින් හම්බ වෙනවා ආයේ ධන c එකක් නේ. ඔන්න පත්ත සමීකරණයක් ආවා. හරි. ඊට පස්සේ x ගේ පරිණි වලේ සංගුණක සලකන්න. අමාරුයි තියෙන්නේ. මේ පැත්තේ නෑ. ඒ කියන්නේ බිඳුවයි. මේ පැත්තේ x ගේ පරිණි වලේ සංගුණක සලකුවොත් තමයි ax එකෙන් ගුණ වෙලා හැදෙනවනේ. අන්න කැපිටල් a එනවා. ඊට පස්සේ b 2x කින් ගුණ වෙලා හැදෙනවා 2b. හරි. ඊට පස්සේ මෙතනින් එනවා ආයේ ධන 2c එකක්. හරි. ඔන්න දෙවෙනි සමීකරණයට ආවා. ඊට පස්සේ x ගේ බිඳුනි බලයේ සංගුණක සලකන්න. නියත පදේ මේ පැත්තේ තියෙනවා 2ක්. මෙතන b ගුණ වෙලා එකෙන් හැදෙනවා b. හරි. ඊපස්සේ මෙතන c ගුණ වෙලා දෙකෙන් හැදෙනවා 2යි. ඔන්න නොදන්න පද තුනක් තියෙනවා. a b c නොදන්න පද තුනයි සමීකරණ තුනයි. ඉස්සෙල්ලා හොයන්න පුළුවන්. හරි. එතකොට මෙතනත් අපිට පුළුවනි අර cover up method එක පාවිච්චි කරන්න. හරි. එතකොට මෙතනදී ළමයි අපිට cover up method එකෙන් මේ capital A B සහ වල ගැන හොයන්න බෑ. capital C විතරයි හොයන්න පුළුවන්. හොඳයි. හරි අපි capital C හොයමු. එතකොට ළමයි capital C ගේ හරය 2x ධන 1යි ඌ බිඳුවට සමාන වෙන්නේ කීයද?
x සමානයි ඍණ 2න් 1යිනේ. x සමානයි ඍණ 2න් 1 එහෙනම් දානවා මේකේ 2x ධන 1 වහගෙන. 2x ධන 1 වහගත්තා. ඉතුරු හැම එකටම දානවා x සමානයි ඍණ 2න් 1. කියන්නේ ඍණ 2න් 1 වර්ගය ධන 2 බෙදනවා ඍණ 2න් 1 වර්ගය ධන දෙවතාවක් ඍණ 2න් 1 ධන 2. ඒ කියන්නේ සුළු කරොත් එනවා ඍණ 2න් 1 වර්ගය කියන්නේ 4න් 1යි ධන 2 බෙදනවා 4න් 1 මෙතන 2 කැන්සල් වෙනවා ඍණ 1 ධන 2 කියන්නේ එතකොට ධන 1යි නේ. එතකොට ළමයි මෙතන සුළු කරොත් ඔයාලට එනවා කීයද? 4 2 8යි 1යි 9යි බෙදීම 4යි 4 1 4යි 1යි 5යි නේ. 4 4 කැන්සල් වෙනවා. එතකොට අපිට එන උත්තරේ 9 බෙදීම 5යි කියලා C ගේ උත්තරය. හරි. එතකොට ළමයි AB උත්තර කවර් අප් මෙතඩ් එකෙන් හොයන්න බෑ. C සමානයි 9 බෙදීම 5යි. හරි. එතකොට AB උත්තර කවර් අප් මෙතඩ් එකෙන් හොයන්න බැරි නිසා මේ සමීකරණයකට ආදේශ කරලා BC උත්තර AB උත්තර ගන්න වෙනවා අපිට. පැහැදිලි? හොඳයි. එතකොට කොහොමද ගන්න? හරි. C ගේ උත්තරය ආව 9 බෙදීම 5යි. හොඳයි. අපි පළවෙනි සමීකරණයට වගේ ආදේශ කරනවා නේද? එතකොට එනවා අපිට 1 ඍණ C නේ. 1 ඍණ C කියන්නේ 9 බෙදීම 5යි. සමානයි 2යි ඒ. ඒක මට එනවා A සමානයි කීයද? දැන් සුළු කරොත් 5 ඍණ 9 කියන්නේ ඍණ 4යි. ඍණ 4 බෙදීම 5. එතකොට දෙකෙන් බෙදනවනේ. කියන්නේ ඍණ 2 බෙදීම 5යි නේ. A සමානයි ඍණ 2 බෙදීම 5යි. D උත්තරේ ගන්න. D උත්තරේ ගන්න පුළුවන් අපිට ඕන. එතකොට තුන්වෙනි සමීකරණයට වදිගේ ආදේශ කරන්න. එතකොට 2 ඍණ 2යි C නේ. ඒ කියන්නේ 9 බෙදීම 5යි. සමානයි B ට. ඒ කියන්නේ ඉතින් 5 වරක් 2 10යි 10 ඍණ 9 වරක් 2 18 බෙදීම 5 සමානයි B ට. ඒ කියන්නේ 10 18 කියන්නේ ඍණ 8යි. ඍණ 8 බෙදීම 5. B සමානයි ඍණ 8 බෙදීම 5 කියලා. හොඳයි මෙතන පොඩ්ඩක් ආයෙ චෙක් කරන්න මගේ සමහරවිට මේ කැල්කියුලේෂන්ස් වැරදිලා දන්නෙත් නැහැ හරි. හොඳයි අපිට ඒකට අවසානයේ සාධක වෙන් කරන්න පුළුවන් නේ. බින්න භාග කඩන්න පුළුවන් සාධක නෙමෙයි. බින්න භාග වෙන් කරන්න පුළුවන් ගන්න. හොඳයි. හරි. එහෙනම් ලස්සනට ලියන්න. කොහොමද එන්නේ? හරි. එතකොට ඍණ 2 බෙදීම 5x ඍණ 8 බෙදීම 5 බෙදනවා මෙන්න මෙයාගේ ධන 9 බෙදීම 5 බෙදනවා 2x ධන 1. හරි. එතකොට 5 දැන් අපි පල්ලෙහාට දාලා ලියමු. ඉතල 5ක් වෙනවා. හරි. ඉතල මෙයාගේ 5 කියලා ගත්තාම ඍණ 2x ඍණ 8යි හොඳයි. ඉතින් මෙතන එනවා ඊට පස්සේ කීයද? 9යි 5යි 2x 9. හොඳයි මෙතන උතුම් 9 වුණා ඍණ දෙකක් වගේ ගන්න පුළුවන් නේද? හරි එහෙම ලියවත් කමන්නේ. පැහැදිලිද? හරි. ඔන්න ඔය විදිහට තමයි එතකොට ඔය විදිහට තමයි වෙන්නේ. හොඳයි. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ අපිට නියම පරිමේෂිතවල බින්න භාග කඩන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මෙතන මේ අර පොඩි මේ ලයිට් එකේ එළිය වැටිලා තියෙනවා. මේ එතන මම හිතනවා ඔයාලට මේ කලින් වීඩියෝ වලදී හැම මේ පේනවා ඇති කියලා. ඒක හරි. මේ කියන්නේ මම අර කටින් පොඩ්ඩක් කියනවානේ. එක්ක හරි. එතන මම හිතනවා ඔයාලට එතන ලියා ගන්න පුළුවන් ඇති කියලා. හරි. හොඳයි. එතකොට අපි ওই විදිහට නියම පරිමේෂිතවල බින්න භාග කියන කඩන කොටස ගැන්නුවේ. එතන මම කෙටි ක්‍රමයක් ඉගෙනුවා. ඔයාලට තමයි එතකොට ටියුට් එකේ මේ අපිට ඔයාලට දීලා තියෙන මේ 38ට යනකල් ගණන් ටික try කරන්න පුළුවන්. හරි. ඒකට ළමයි නියම පරිමේෂිතවල ඔය 38ට යනකල් ගණන් ටික try කරන්න. ඒත් අපි ඊළඟ වීඩියෝ එකේදී ළමයි කතා කරමු මේ පුනරාවර්තනය වන සාධක තියෙනකොට කියනවා අපි. හරි.
එනවා පුනරාවර්තනයකින් තේරුම තමයි නැවත නැවත යෙදෙනවා කියන එක. එතකොට එකම සාධකය දෙපාර තුන් පාර තියෙනකොට එහෙම කොහොමද අපි බින්න භාග වෙන් කරන්නේ සහ විෂම පරිමේෂිතවල බින්න භාග කොහොමද වෙන් කරන්නේ කියන එක අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. හොඳයි ළමයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ආයුබෝවන්.